හායි යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම මේ වගේ ට්‍රේ එකකට නැත්නම් සිලිමැට් එකක් අරගෙන හොඳට බටර් ගා ගන්න. ඊට පස්සේ එක පැත්තකින් තියලා අපි ගන්න ඕනේ non stick pan එකක් හරි හොඳට ඇලවෙන්නේ නැති pan එකක් අරගෙන අපි මේ වගේ pistachio nut ටික මුලින්ම රෝස්ට් කරගමු. ඉතින් යාළුවනේ අපි මුලින්ම pistachio nut ටික රෝස්ට් කරගන්නේ peanut වගේ දේවල් ඉක්මනින් රෝස්ට් වෙනවා. ඉතින් එකපාර රෝස්ට් කරගන්න බැරි හින්දා තමයි අපි මේ මුලින්ම pistachio nut ටික රෝස්ට් කරගන්නේ. ඉතින් යාළුවනේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. මොකද මේ නට් එක කර වෙන්න පුළුවන්. ඒ වගේම නට් එකේ එළිය විතරයි කර වෙන්නේ, ඇතුළ අමු ගතියට එන්න පුළුවන්. ඉන්පසුව අපි අල්මන්ඩ් ටික දාගමු යාළුවනේ. අල්මන්ඩ් ටිකක් දාලා අඩු ගින්දරේම හිමීට පොඩ්ඩක් කූරු ගන්න ගමන් අපි මේක රෝස්ට් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ බලන්න මාව subscribe කරන්න අමතක කරන්න එපා. bell button එකත් click කරගෙන යන ගමන් like එකකුත් දාන්න. ඉතින් යාළුවනේ මේ වගේ හිමීට අල්මන්ඩ් ටිකත් අපි රෝස්ට් කරගමු. ටිකක් අඳුරු පැහැයක් එනකොට අපි ටක් ගාලා පීනට් ටික මේකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි පීනට් ටික දාලා අඩු ගින්දරේම මේක ටිකක් රෝස්ට් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ පීනට් ටික දැම්මට පස්සේ අපි මේක ගොඩක් රෝස්ට් කරන්නේ මේක සාමාන්‍යයෙන් රන් වන් පාට වගේ එනකොටම අපි මේක pan එකෙන් අයින් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ හරිම ලේසි. ඔයගොල්ලොත් හදන්න try කරන්න. ඉතින් යාළුවනේ මේ ටික රෝස්ට් කරලා අපි වෙනම භාජනයකට දාත්තට පස්සේ අපි මද ගින්දරේම මේ වගේ සීනි ටික දාගමු. යාළුවනේ සීනි ටික ඔක්කොම දාගන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න සීනි භාගයයි දාන්නේ. ඉතින් සීනි ටික මේ වගේ රත් වෙනකන් ඔක්කොම සීනි ටික මෙල්ට් වෙනකන් අපි මේ වගේ හොඳට කූරු ගා ගන්න ඕනේ. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. නැවතත් කියන යාළුවනේ කලබල වෙලා මේවා කරන්න බෑ. හරි අමාරුයි. ඒ හින්දා අපි මේවා හිමීට කරගමු. ඉතින් යාළුවනේ අපිට බලාගෙන බලන්න දැන් සුගර් එක හොඳට සීනි එක ලස්සන්ට කැරමල් වගේ වෙනවා. ඉතින් යාළුවනේ දිගටම මෙහෙම කරගෙන ගියාම මේක එනවා golden color එකක්. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ color එකට ආපුවම ගින්දර ටිකක් අඩු කරලා අඩුම මට්ටමේ තියාගෙන අපි අර ඉතිරි සීනි ටිකත් මේකට ඇඩ් කරගන්න ඕනේ. සීනි ටිකත් ඇඩ් කරගෙන ඒ සීනි ටිකත් අර රස්නෙන්ම දිය කරගන්න උත්සාහ කරන්න. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා යාළුවනේ. ඉතින් අපි මෙන්න මේ color එකටම ආවට පස්සේ සීනි ටිකක් දිය වුණාට පස්සේ අපි නට් ටික ඇඩ් කරගන්නවා. ඉතින් යාළුවනේ හොඳින් මතක තියාගන්න ඕනේ නට් ටික ඇඩ් කරද්දි ඔක්කොම එකපාර දාන්න එපා යාළුවනේ. පොඩ්ඩක් දාන්න. නට් ටික දෙපාරකට වගේ දාන්න තියාගන්න. මොකද ඔක්කොම එකපාර දාගත්තොත් සීනි ගතිය අඩු වෙලා නස් ගතිය වැඩි වෙලා මේක බැලන්ස් වෙන්නේ නැහැ. එතකොට ටිකක් කපා ගන්න කරන්න. එතකොට ටේස්ට් එකේ හැම වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මට ටිකක් මදි වගේ හින්දා මම ටිකක් ඇඩ් කරගන්නවා. ඕගොල්ලොත් බලලා ඇඩ් කරගන්න. ඉතින් යාළුවනේ අඩු ගින්දරේම තියෙද්දි අපි මේකට බටර් ටිකක් ඇඩ් කරගන්නවා. අපි මේකට බටර් ටික ඇඩ් කරගන්න මේක මේ ගැලවෙන්න ඒ වගේම ලේසියෙන් වෙන්ව තියෙන හින්දා එතකොට එකට ඇලෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් ඕගොල්ලෝ එහෙමයි කියලා බටර් ගොඩාක් ඇඩ් කරගන්නත් එපා. ඊට පස්සේ මේකේ හරි පදම අපිට ගන්න බැරි වෙනවා. ඉතින් යාළුවනේ බටර් ටිකත් ඇඩ් කරලා මේ වගේ හොඳට මික්ස් කරගන්න. ඉතින් ඊට පස්සේ අපි මේකට ලුණු ටිකක් ඇඩ් කරගන්නවා. pinch of salt ඒ කියන්නේ ලුණු ස්වල්පයක්. ඉතින් මේ ලුණු ටික දැම්මට පස්සේ මේක හොඳින් මික්ස් කරගන්න. ලුණු ටික ඔක්කොම එකට මික්ස් වෙන පදමට. ඉතින් යාළුවනේ මේක මේ ගලාගෙන යන තියෙන මට්ටමේම තියෙද්දි ඔයගොල්ලෝ මේක ට්‍රේ එකට දාගන්න ඕනේ යාළුවනේ. ඉතින් අපි මේ ආකාරයට ට්‍රේ එකට අපි දාගමු. ඉතින් ඔයගොල්ලෝ මේක ට්‍රේ එකකට දාගද්දි ට්‍රේ එකේ අයිනට වගේ වෙන්න දාගන්න. එතකොට අපිට දෙපැත්තකින් හරි හතරස් හැඩයක් එනවා. ඉතින් යාළුවනේ ඔක්කොම එකම ලෙවල් එකට නස් ටිකයි සුගර් ටිකයි ඔක්කොම හිටින්න හින්දා ට්‍රේ එක පොඩ්ඩක් පැත්තෙන් උස්සලා දැම්මහම ඔක්කොම අර ගලාගෙන ගිහිල්ලා එකට සෙට් වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ පොඩ්ඩක් ඔයගොල්ලෝ ලෙවල් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේක ටිකක් සෙට් වේගන වගේදී සෙට් වුණාට පස්සේ නෙමෙයි යාළුවනේ සෙට් වේගන වගේ එද්දි මේක අපේ ස්ලයිස් කරගන්න ඕනේ. කියන්නේ කෑලි වලට කපා ගන්න ඕනේ. මම නම් මේ වගේ පීයක් ආධාරයෙන් ලස්සන කොටු වලට කපා ගත්තා.
ඉතින් යාළුවනේ ගොඩාක් හදිසි වෙන්නත් එපා, ගොඩාක් හිමින් කරන්නත් එපා. සාමාන්‍ය මට්ටමේ තියෙද්දි මේක කරගන්න. ඉතින් යාළුවනේ මේක ස්ලයිස් වලට කපා ගත්ත පස්සේ මේක අපිට ගලවදී හරිම ලේසි. පොඩි තට්ටුවක් දෙයක් දැම්මට පස්සේ මේක ගැලවිලා එනවා. මේක ඔයගොල්ලෝ සිලිමැට් එකම කරන තරමට මේක ඔයගොල්ලන්ට ගොඩක් ලේසි ගලව ගන්න. ට්‍රේ එකක කරනවා නම් ගොඩාක් බටර් ඇඩ් කරන්න ඕනේ යටට. එතකොට තමයි අපිට මේක ලේසියෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ යූස් කරන ට්‍රේ එකට හෝ මැට් එකට හොඳට බටර් යූස් කරන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ලස්සන කොටුවට කපා ගත්තට පස්සේ ඉතින් යාළුවනේ මේක හැම ටිකක් තියන්න, මේක සෙට් වෙනකන්. සෙට් වුණාට පස්සේ යාළුවනේ මේක ගලව ගන්න. මේක ගලව ගන්න මම කලිනුත් කිව්වා යාළුවනේ ට්‍රේ එකට හොඳට බටර් ඇඩ් කරොත් අපිට මේක ගලව ගන්න ලේසි. ඉතින් යාළුවනේ ওই කැපුම් පාරවල වලින් මේක ලස්සනට ගැලවිලා කොටුවට එනවා. ඉතින් යාළුවනේ මේක අපිට පුළුවන් ගොඩක් දවස් තියාගන්න, සති ගාණක් වුණත් මේක ඔයගොල්ලෝ හුලං වැදෙන්නේ නැතුව හොඳ භාජනයක දාලා බහලා තියාගන්න. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ දිගටම බලන්න මාත් එක්ක රැඳී සිටින්න කියලා කියනවා. ඉතින් යාළුවෝ ඔයගොල්ලොත් මේක අනිවාර්යෙන් ගෙදර try කරන්න. try කරලා මට මැසේජ් එකක් දාන්න. ඉතින් යාළුවනේ මෙන්න බලා ගන්න පුළුවන් ලස්සනට නට්ස් ටිකයි සුගර් එකයි මික්ස් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ජය වේවා.